මහා පොළොවට ඇඟිල්ල ගහලා වැලි ටිකක් ගත්තාම රැඳෙන්නේ කොච්චරක්ද? ඒ වගේ බොහොම සල්පයක් තමයි මිනිස් වෙලා උපදින්නේ. තථාගතයන් වහන්සේ නැවත දේශනා කරනවා. ආනන්ද මේ මිනිස් වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමය. අරුමය තමයි සත්පුරුෂ පින්නතුනේ මෙන්න මේ විදිහට අපි ඉපදිලා ඉන්නේ. ඔයත්තන්ට බණ ටික අහන්න පුළුවන්. කෑම ටික කන්න පුළුවන්. ඇවිදින්න පුළුවන්. යන්ට එන්න පුළුවන්. මේ ධර්ම ශ්‍රවණය කරන්ට තරම් සුදුසු පරිසරයක් 35 පැනපු උදවිය ඉන්නවා. උත්පත්තියේ ඉඳන් මැදක් උඩ. ඒ අවුරුදු 35ටම මහ පොළොවේ පය ගහලා නැහැ. ඒ අවුරුදු 35ටම පන්සලක් හාමුදුරු කෙනෙක් කළුද්ද සුදුද කියලාවත් දැකලා නැහැ. දැන් අපේ පින්නතුන් තීරණය කරන්න ඕනේ. ඒ ඇත්තෝ දිහා බලලා අපි දිහා බලලා අපිට මොකක්ද තියෙන අඩුපාඩු? අපිට මොකක්ද තියෙන අඩුපාඩු? අපි නඩත්තු කරන අපේ ආසන්නම දේ මොකක්ද? අපේ ශරීරයනේ. කෙස් ටික අපිට නැති වෙන්නේ නැද්ද? අපේ හැම අපේ ඇඟ අපේ අම්මා තාත්තා මට කියන්න මේ ලෝකෙ මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? නිත්‍යයි කියලා හිතන් ඉන්න හැමදේම බුදුහාමුදුරුවෝ උගන්වනවා මේ ලෝකෙ හැම එකක්ම වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන එක අපි අහලා තිබ්බට අපේ මනස පුරුදු කරලා නැහැ වෙනස් වෙන එක දරා ගන්න. මතක තියාගන්න මේ ලෝකෙ හැම එකක්ම වෙනස් වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න. ජීවිතේ වදයක් වෙන මොකක් හරි තියෙනවනම්, ජීවිතේ පීඩනයක් වෙන මොකක් හරි තියෙනවනම්, අපි අපහසුතාවයට පත් වෙන මොකක් හරි තියෙනවනම්, හරි බර දෙයක් තියෙනවනම් මොකද කරන්න ඕන? අයින් කරලා දාන්න. පීඩාකාරී දෙයක් තියෙනවනම් මොකද කරන්න ඕන? අයින් කරන්න. පින්වත්නි, දෙවියන් අතහැර යන ශරීරයේ ගන්ධසාර කරවන කර්මයක් බොරුවෙන් උපද්දවනවා. ඔබ යම් දවසක බොරුව කිව්වද, යම් කෙනෙක් බොරුවක් කියලා තියනවාද, ඒ බොරුව නැමැති කර්මයේ බීජයක් තියෙනවා. දෙවියන් ඔහු අතහැර යනවා. ඉෂ්ට දෙවරු ලං වෙන්නේ නැති. තන තන දෙවලේ පඳුරු ගැට ගැසුවාට දෙවිවරු නම් ළඟට එන්නේ බොරු කියලා තියෙනවා. යම් ස්වාමියෙකුගේ කට ගන්ධසාරද ඔහු ඇසුරේ තබාගෙන සිටින බිරිඳ බොහෝ දුක් විඳිනවා. ස්වාමියා අප්‍රිය හේතු ස්වාමියාගේ බිරිඳගේ අප්‍රිය බව හේතු කරගෙන වැරදි කාමසේවනයට යනවා. එක කර්මයකින් තවත් කර්ම උපද්දවනවා. ගැලවෙන්නේ කොහොමද මේ සත්‍යය? ඉපැද්දුවේ බොරුව. ළමයින්ට අකුරු කියවද්දි සරියුත් හාමුදුරුවෝ පැත්ත පලාතකවත් නැහැ. අර වෙන කොහෙද ඉන්න දෙවි කෙනෙක් ගෙනහල්ලා රූපයක් තියලා පහන් පත්තු කරලා දෙයි හාමුදුරනේ මේ දෙවියන්ට ප්‍රඥාව තියනවද කියලා මම කියන්න යන්නේ නැහැ. දේව පුරාණයේ තියෙන කතන්දර කියවුවාම ඔයත්තන්ට මේ දෙයියන්ගේ ප්‍රඥාව ගැන හිතා ගන්න පුළුවන්. මම එකක් කෙටියෙන් කියලා බන නවත්තන්න. ඔය කතරගම දෙයියෝ ඝන දෙයියෝ අයියයි මල්ලිලුනේ. කතරගම දෙයියෝ ඇවිල්ලා කිව්වා මේ මං කියන කතාවක් නෙමෙයි, හින්දුන් විශ්වාස කරන දේව පුරාණයේ තියෙන කතා. කතරගම දෙයියෝ කිව්වලු මං කැලේ යද්දි ලස්සන ගෑනු කෙනෙක් දැක්ක වල්ලි අම්මා කියලා. මට ඒ ගෑනු කෙනාට හිත ගියා. හැබැයි ආඩම්බරයි, යාළු කරගන්න ක්‍රමයක් කියන්න කියලා. ඝන දෙයියෝ කිව්වලු මං අලියගේ වෙස්සේ මවාගෙන එන්න. එතකොට මේ ගෑනු කෙනා බය වෙලා ඔයාගේ ඇඟට පණි. ඔයා එතකොට කොහොම හරි යාළු කරගන්න කියලා. පිරිත් පැන් කෙන්ඩියක් දුන්නලු අතට. මේ පැන් කෙන්ඩියෙන් මට ඉරාවරට යන්න කලින් පැන් ඉහින්ද නැත්තම් මං සදාකාලික අලියෙක් වෙලා ඉඳී කියලා. ඔන්න දැන් අලි වේශයකින් ආවා. වල්ලි අම්මා බය වුණා. කතරගම දෙයියන්ගේ ඇඟට පැන්නා. ඒ දෙන්න කැලේ ඇතුළට ගියා. වෙන ලෝකෙක පාවුණා. අන්තිමට ඉරාවරට ගියා. ඉරාවරට යාගෙන එද්දි මතක් වුණා අර පැන් කෙන්ඩිය. එපාර අරගෙන ඇවිල්ලා පැන් කෙන්ඩියෙන් ගැහුවේ අර අලියාගේ ශරීරයේ පිටිපස්ස පැත්තට. ඒ පැත්ත මිනිහෙක් වුණා, ඔළුව ඉතුරු වුණා. ඔහොම තමයි ඝන දෙයියෝ බිහි වුණා කියලා දේව පුරාණේ කියන්නේ. එතකොට ඒ දෙයයන්ට ප්‍රඥාව තියනවාද? මට තියෙන ප්‍රශ්නේ ජීවිතේ අවදානමක දාගෙන මම එහෙම එන්නම්, උඹ මට විදපන් කියලා තව කෙනෙක් ගැන විශ්වාසය තියපු කෙනෙක්
අනේ මට නම් එහෙම තේරෙන්නේ නැහැ ප්‍රඥාවක් එහෙම තියනවා කියලා. මම මේ අපහාසකට නෙමෙයි කිව්වේ. ඔයත් තව ටිකක් හිතන්න අපි බෞද්ධයෝනේ. බෞද්ධයන්ගේ ප්‍රඥාවට අධිපති කෙනා සාරිපුත්ත හාමුදුරුවෝ. අපි ගෙවල් වල සීවලී හාමුදුරන්ගේ රූපේ ගහන් ඉන්නවා. මොකද විශ්වාසයක් තියෙනවා අපිටත් කණ්ඩ හම්බ වෙයි කියලා. අපි මේ බඩට ලොල් වෙච්ච જાතියක්. අපි නිවන් මාර්ගයට කැමති නම් සරියුත් හාමුදුරුවනේ ඔතන ඉන්න ඕනේ. ප්‍රඥාව අතර අධිපති සරියුත් හාමුදුරුවෝ රූපෙවත් සමහරුන්ට මතක නැහැ. මේ ශාසනයේ හිටපු හරි ලස්සන හාමුදුරු කෙනෙක් නේ. උන්වහන්සේගේ මූණ රවුම් හරිම කරුණාවන්තයි. මිනිස්සු ඉස්සර හිතනවලු සරියුත් හාමුදුරුවෝ මොන තරම් ලස්සනද කියලා. උන්වහන්සේ hina වෙද්දී හරිම සිරියාවන්තයි. බල්ල උඩුපුරන මේ පැත්තට. නෑ රැළේ යන කාලෙට එහෙම තඩි ගන්න හිතනවනේ අර ගෙවල් ගාවට ඇවිල්ලා රෑ දෙකට හරි උඩුපුරනකොට. අපේ තාත්තලා හොඳ පද ගියාගෙන නැගිටින්නේ එතකොට. මරනවා වුණොත් එහෙම. බල්ල බුරන්න තු කතා කරන්නද?